2025 ශිෂ්‍යත්ව විභාග රචනාවට ආදර්ශ රචනා. දී ඇති ඡේදයට අනුව රචනාව ගොඩනැගීම. තුන්වන කොටස. පුන පුනා බලා සිටි පාසල් නිවාඩු කාලය ආරම්භ විය. ක්‍රිකට් සෙල්ලම් කිරීමේ අරමුණින් යහළුවන් සමග නිවස අසල පිහිටි ක්‍රීඩා පිට්ටනියට දිවගිය සුනිමල් පළමුවෙන්ම ක්‍රිකට් පිත්ත අතට ගත්තේය. සුනිමල් ඔබ යැයි සිතා ඉන් පසු සිදු වූ දෙය පිළිබඳ වාක්‍ය 5ක් ලියන්න. අප කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් සෑම් පන්දුවකින්ම ලකුණු රැස් කිරීමට මම උපරිම උත්සාහ කළෙමි. වේගවත් 6.6කින් අප කණ්ඩායම ලකුණු අතරින් ඔසවා තැබීමට මාහට ඉඩ ප්‍රස්ථාව ලැබුණි. නමුත් සිදු වූයේ නොසිතූ දෙයකි. අකුණු සැනින් මා සොයා ඇදී ආ පන්දුව මගේ දකුණු අතෙහි වේගයෙන් වැදුණි. සිදු වූයේ කුමක්දැයි වටහා ගත නොහැකි වූ මා ඉවසා ගත නොහැකි තරම් වූ වේදනාවෙන් අත තද කර අල්ලාගෙන බිම වැතිරුණි. යොහුසුලුව ක්‍රියාත්මක වූ යහළුවන් කැල අයිස් කැට ගෙනවිත් මූලික ප්‍රතිකාර ලබා දුන්නේ සැබෑ මිදුදම ජනිත කරමිනි. During school vacation, I went to play cricket with my friends. I tried to hit sixes as much as possible. Suddenly, a ball hit my right hand. My hand was very painful and I fell down. My friends brought ice and helped me. Please like, subscribe and press the bell icon. Thank you for watching our YouTube channel.